අයියෝ ඕනේ ඕනේ අපි ඕනම දාගමු හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න එහෙනම් අද එන්න අපිත් එක්ක බෝට් රයිඩ් එකක් යන්න. මම ගියපු ට්‍රිප් වලින් සුපිරිම ට්‍රිප් එකක් තමයි මේ ට්‍රිප් එක. මං හිතන්නේ ආතල්ම ස්ටාෆ් එක තමයි අපේ ස්ටාෆ් එක. ඒ තරමටම අපි මේ ට්‍රිප් එක එන්ජොයි කරා. බලන් ඉන්නකොට ඔයගොල්ලන්ටත් ඒක තේරෙයි. එහෙනම් බලන් ඉන්නකෝ. අපි මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ. ඇත්තටම අපි කිව්වත් අපි නෙමෙයි ඕගනයිස් කරේ. ඒකේ සම්පූර්ණයෙන්ම ක්‍රෙඩිට් එක යන්න ඕනේ අපේ චතුරංග සර්ට. ඉතින් සර් තමයි උදේ රෑ නොබලා මේ ට්‍රිප් එක ඕගනයිස් කරන්න මේ තත්ත්වයට ගේන්න මහන්සි වුණේ. අපිට තිබ්බේ ඉතින් ඔව් නෑ බෑ කියන්න විතරයි. ඔන්න ඉතින් මෙච්චර දවසක් ගෲප් එකෙන් විතරක් ගියපු ට්‍රිප් එක අපි ඇත්තටම ආවා. මම නම් මේ බෝට් රයිඩ් එකක් යන පළවෙනි පාර. මෙතන එහෙමයි ගොඩක් අය හිටියා. ඇත්තටම බෝට් එකට බහින්නත් බයේ හිටියේ. ඒත් අවසානයේ ඒ කිසි දෙයක්ම නැහැ. අධ්‍යාත්මික පැත්තක් තියෙනවා මේ රැම්ස කලාපය. රැම්ස කියලා කියන්නේ මේ ලංකාවේ රැම්ස කලාප 6ක් තියෙනවා. ඒක පළවෙනි එක හලාවත් තියෙනවා අලුන්ජාව කියලා. කුඹන තියෙනවා වංකාලේ තියෙනවා බොන්දල තියෙනවා මාදුගම් තියෙනවා. රැම්ස කියන අදහසින් ජෛව විවිධත්වය සහ මිනිස් වාස්තු සහ තෙත්ය. ලංකාවේ මේ රැම්ස කලාපය කියලා නම හැදිලා තියෙන 1971 ඉරානයේ තිබ්බ පාරිසරික සම්බන්ධිත සමුළු සිටියේ කීප සිටියේ කියන නම තමයි ගන්නේ. පොත්පුර රජමහා විහාරය. මේක හේත් සාධක වෙන්නේ හේමාල් කුමාරයා දන්ත කුමාරයා ලංකාවට දන්ත දාතු කියනකොට ලංකාවේ සොළංකි ආක්‍රමණයක් තිබිලා තියෙනවා. ඒ සොළංකි ආක්‍රමණය දැඩිව තිබිලා තියෙනකොට එක තැනක කියන මහචන්ද්‍ර රජතුමා ජීවිත මාත්‍ර නැහැ කියලා. තව තැනක කියනවා දැඩි රෝගාතුරෝ ඉන්නවා. නමුත් නිසි ආරක්ෂාවක් දෙන්න බැරි නිසා මේ දන්ත දාතු ආරක්ෂා කරගන්න ඒගොල්ලන් උපක්‍රමශීලීව බෝට්ටුවක දාලා මේ කුමාරයා කුමාරියේ පාක ලෙවල තියෙනවා. දවස් 24 ගමනකට පස්සෙ තමයි මේ බලපිටිය කියන මේ ලොකේෂන් එකට ඒගොල්ලෝ ගොඩ බැහැලා තියෙනවා. ගොඩ බැහැලා පළවෙනි එකේදී සේක්කුවක තියලා දන්ත දාතු ආරක්ෂා කරලා තියෙනවා. ඊට පස්සේ ගහක බෙනයක තිබිලා තියෙනවා. ඒකේ විදුලි චැනල් මම පස්සේ නමුත් මේක සාර්ථක නැති නිසා මේ ඇල වතුර තිබිලා තියෙන අතු පාටි. ඒ කියන්නේ මෙහි යුද්ධයක් තිබ්බා කියන එක. ඊට පස්සේ මෙහෙ ඉඳලා තියෙන ප්‍රතිරාධික සෙනවිය. ඒ සෙනවියගේ අනුදැනුම සහ ආරක්ෂාව යටතේ අඟුලක් මාර්ගයෙන් මේ අර දිගේ ගිහිල්ලා තියෙනවා. ගැටි දුෂ්කර ගමනකින් පස්සෙ ඒගොල්ලෝ දකිනවා මෙන්න මේ හිස් ස්ථානයක්. කිසි ගහක් කොළක් නැති, ගොඩනැගිල්ලක් නැති හිස් ස්ථානයක්. ඒගොල්ලෝ කල්පනා කරන මෙතනට එන්න අමාරු නිසා මෙතන දන්ත දාතු තියාගත්තොත් සුදුසුයි කියලා. ඒගොල්ලන් පළවෙනි සහ දෙවෙනි සහ තුන්වෙනි රැය මේගොල්ලෝ ආරක්ෂිතව ඉඳලා හතරවෙනි දවසේ තමයි මේගොල්ලෝ පස්සේ යොදාගෙන පොත් 21ක් පටලවා. ඒ ඉතකොට තමයි තත්තාතු ඉදන්ව කරන්නේ. පාවකාලික නේද? පසුකාලීනව දේවානන්ද සම්මානයෙන් සැලවෙලා යා දෙස්පෑනු ලැබෙහි රෝපණය කරනවා. දීර්ඝ විස්තරයකින් පසුව ඔන්න අපි යන්න යන්නේ. දුවෙන්න පුතේ ඉස්සරහට යන්න. ඉස්සරහින් ගන්න. Hari ini dia nak ni ber. Kalau wadi dah. අපි දෙන්නේ ගොළු වේතුන පස්සේ වඩි කටිය වැඩි.
මේ පැත්තෙන් මම නේද? කොහොමද? නංගි. සාදුකාරයක් දුන්නේ නැහැ නේ අපි. අම්මලාට කමක් නැහැ. ඒකත් බැරෙන්නාට තංකත්. අනේ නෑ උලන්නේ නේද? නෑ අයියෝ බෑ. අනේ ඔව් අනේ මරු තමයි. කවුද ඉන්නේ? මරුවනේ. ඕනේ. අම්මා. මරුවනේ. අනේ ඕනේ. අනිනෝනියෝ. නිකම් අනිනවා වගේ. අම්මා නියමයි තමයි. නේ පුතේ ඔයා ගන්න මේ දැන් දෙන්න ඒ උන් ඉන්නේ නෑනේ මං හිටි ඊට පස්සේ මගේ දුවට මම කතා කරා සර් මට පොඩි කතා ये सामग्री दिया गया ओयाला हरी ने ඒ කියන්නේ හවස් කරුවක දන්නේ මෙතන විතරද? උඩක් තියනනේ. මුලා ලොකුම දූපත වගේ මිනිස්සු වැඩි මිච්චතේ මේ දූපතේ. අක්කර 200 ලොකු දූපතක්. මිනිස්සු 600 ක දූපතේ ජීවත් වෙනවා. දාන් දිනවා. දැන් කුරුදු වා. ඒක කියන්නේ කුරුදු ගස්. මේ පොඩි ගස් ඔක්කොම කුරුදු ගස් ඉන්නේ. දැන් ගොඩක් එකන අපේ කුරුදු ගස් කපලා පොළ අපත යනවා. අපිට පොළ අපත යන කුරුදු වලින් ප්‍රයෝජනයක් ගන්න කුරුදු තෙල් ගන්න පුළුවන් අපිට. ඒ අතරින් තමයි තෙල් ගන්න බොයිලර් එකක් තියෙන. අතන මුරුක්කල උම්මාලේ.
ජල වාෂ්පෙන් තමයි තෙල් ගන්නේ. කුරුදු තේ එකක් වෙයි ටික රසනේ. සීනි නෑ ඔගේ. සීනි තේ වුණාවත් නෑ. කුරුදු වතුරයි විතරයි තියෙන්නේ. අගොන් දැන් තියෙන කොලෙස්ටරෝල් වලට සීනි වලට බර අඩු වෙන්න වගේ ඉතින් අර පොඩක් තේරුම් ගන්න කුරුදු තේ එකක් ඕනේ. පොදු තම්බල අපිට බොන්නත් පුළුවන් එක. ඒ ට්‍රලි ඕන් දැන් මේක තේරුම් ගන්න ඕනේ. සිතාලේ වගේ බාම් දෙයක් හදන්නත් ගන්නවා. අද දැන් සම කොම් මේක කුරුදු කළු පාට එක. තෙල් වල පාට වෙනස් වෙන්නේ. හායි කොහොමද ට්‍රිප් එක? සුපිරි. බඩගිනිද? එක පොත්තයි. ඒකේ කුරුදු දරවල තමයි ප්‍රයෝජන ගන්න. ඒකේදී කුරුදු ගන්න අර එක පොත්තයි. මැෂින් එක ඔක්කොම අතින් ගන්න තියෙන්නේ. අපි ඉතින් අලුත් කුරුදු මේ වේලෙච්ච කුරුදු. මේක සති දෙකක් විතර තියන්න ඕනද? සතියක් තේ වෙලට තමයි තේ හදන්නේ කෑමට. කුරුදු පවුඩර් එක තේ කහ දෙක නාලා බොන්න පුළුවන්. ඒක තමයි වාදිනේ මොකක්ද? ඒක තමයි. ඔන්න ඔහොමයි අපේ ට්‍රිප් එකේ දවස ගෙවුනේ. ඉතින් මං කිව්වේ බොරු නෙමෙයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති. තව එකක්. ඔයගොල්ලෝ මේ vlog එක බලලා hina වුණු වාර ගණන මතක නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපේ මේ ස්ටාෆ් එකට වැඩියෙන් ට්‍රිප් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එහෙනම් ඉතින් අපිව බලන් හිටපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහලා එන්නම්. බයි බයි. තාම vlog එක ඉවර නැහැ. සින්දුවකුත් අහගෙනම යන්න. Sumiri pade
සැපයි අද ජොලි කරලා